මද දෙති තාමත් මට වැරදු තැන් මම හොයනවා අතමාවත් ප්‍රශ්න 10ක් මැදේ උත්තර හුවේ තනියම පණ දෙන්නම් වගේ හිටපුන් ගියා අද මගදීම සිවිදි අතීතේ මම විඳව අද තනියම ගෙවුණු කාලේ මතකයි නුඹයි මගේ ජීවිතේම දුක තිබෙන්නේ පොඩි උනත් පැල්පතේ අඩුවක් කරන්නේ නැති බැරි උනත් ආදරේ හැමදාම පෙතුනල්ව ඉන්නේ තුරුලේ කොහොම මැකේද අම්ම නැති පාළු හදපතේ වේදනාව සංග වගේ තුලේ සැනසෙන්න වරම් නැති බව මට තිරිමේ ආත්මෙට නින්න පව දෝන් කාර්යදී නුඹේ හඬ අම්ම ආදිර කොම සමාන වෙන්නේ කාට පාළුව තනිකම අතරේ උරුනේ තුමට හිනමිය දුනාවාදී අද කළ පවට කෙසේ නිම වේද මේජද බොහෝ දුරට වවුනේ නුඹේ සමවල වෙන්නේ මතු පවෙට දෙකේ පොඩි උනත් පැල්පතේ අඩුවක් කරන්නේ නැති බැරි උනත් ආදරේ හැමදාම කතුනල්ල ඉන්නේ තුරුලේ කොහොම මේකද අම්ම නැති පාළු හදපතේ ගෙවුණු මතක තාම හිත යට සැනසෙන්නේ දුක දරා ගන්න බැරි හින්දා හිත වැළපෙන්නේ ඒ මතක තමා දුකට කඳුල හැරෙන්නේ අම්මා ළඟ නැති මම කාට දුක පවසන්නේ අඩුපාඩු මිස මදි පාඩු හිවෙන කවද ඔබට යරහිම සමග හැමදාමත් සැබේ හිදි උන් දුකේ දින කාවත් ඉතිරි උන්නේ මතක පමණ යද තාමත් ප්‍රතික්ෂේප විමයි හයියකුනේ හැදෙන්න බිඳු ඉඳන් පටන් ගත්තේ ගේමක් ගහලා දිනන්න හේවනලක් වෙලා හිටි අම්මයි රකින්න අම්මා නැති වෙන්න ඕනේ උඹලට අග්ගේ දැනෙන්න රුපේ නෙවෙයි හදවත වෙනෝ ලස්සන මුරට හිනා පස්සට අපේ හිත පුච්චන වෙන්නේ පකාගේවත් හදවත රිද්දෙන විය යුතු කෙනෙක් තව වචන හරි සනසන හැමදාම තිබුණේ වේදනාව විතරයි මුරට හිනාව දැම්මුන් තනියම අද විඳවයි වැඩි ජීවිතේම හිටිය අම්මා විතරයි පදන්නේ ආයේ ඔය කුසෙම මං ඉපදෙන්නයි ප්‍රතික්ෂේප විමයි හයියකුනේ හැදෙන්න බිඳු ඉඳන් පටන් ගත්තේ ගේමක් ගහලා දිනන්න හේවනලක් වෙලා හිටි අම්මයි රකින්න අම්මා නැති වෙන්න ඕනේ උඹලට අග්ගේ දැනෙන්න කතාවේ මුල් පිටුව මෙසේ මම අමතන වචන රචන කර කෙසේ හෝ මම පවසන්න යටලු විසඳුම් රහිතවම අවසන් අතීතේ තුලින්ම වර්තමානයේ මම සරසන්න අනුන්ව තමරටම කරකදී උපමාව සමාජ ගොඩ නැගෙවි හරි හැටි උපමාව පරිච්ඡ වාරම කියාවි හොඳ අවවාද මවරට සමගරන්න ලෝභේ මොන උපමාද මම මගේ මාහයි වැරදි උනේ කොතරම්ද සමාජින් වැරදි වෙන්න යා තනද සිනාව විය කිය තරනද එන්නොතරනද හොඳද හතර කියන්නේ වැරදි විතරද කොලට මිනිස්සු පුද කරන්නේ කරුණාම වරණ කුල බෙද සියල්ල අවසන් නැරුණාම නොසලෙවි මනස අත්දැකීම් වලින් පිරුණාම තිබිය යුතු සියල්ල හට උතුම් කරුණාම ගැලවුණු වැළඳුණු මඩරම දෑමකි මම ගැලවුණා ඉතින් මම හොදි මම අඳුරු නිස්ස හැකි පමණේ අන්සනසුව අගින්න උංගානන තාරඩ කරන තමගේ උන්ම වැළලුව මට වර්තමාන ජීවිතේන ඕන විදිය අතීතයෙන් අද තේරුම් කළා මම මගේ හයිදරි උන්නේ කොතනද සමාජින් වැරදි වෙන්න යා එතනද සිනාව විය කිය තරනද ඉන්නතරනද හොඳද හතර කියන්නේ වැරදි විතරද